සුළු දෙයක් තියෙන ප්‍රීමියර් ප්‍රෝ ඇතුලේ ඔයාගේ ඕනම වීඩියෝ එක නැත්නම් ඉමේජ් එකක් රොටේට් කරගන්න ඔයා ඉස්සලාම ඔයාගේ ඉමේජ් එකේ තියෙන නැත්නම් වීඩියෝ එකේ තියෙන ලේයර් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මේක තමයි තියෙන ලේයර් එක. ඔයාට මම මේ යට තියෙන ග්‍රැෆික් එක අයින් කරලා පෙන්නන්නම්. මම නිකන් සුදු කොටුවක් දාන්න තියෙන සොලිඩ් ලේයර් එක. මොකද මේ පිරලා ගිහලා ලස්සනට පේන්න. ඊට පස්සේ මෙතන ඉමේජ් එක අපි සිලෙක්ට් කරලා ඔයා ඉන්නේ වෙනම එකක නම් වෙනම වින්ඩෝ එක නම් මෙහෙම මේ උඩට ඇවිල්ලා ස්ක්‍රෝල් කරන්න පුළුවන් මම mouse එක use කරන නිසා. ඊට පස්සේ ඔයා එන්න ඕනේ effects control එකට. ඇවිල්ලා මේක තාම පේන්නේ නැත්නම් ආයි මේක පොඩ්ඩක් ඔබන්න. ඔයාගේ layer එක. ඊට පස්සේ ඒකේ effects ටික එනවා. ඔයාලට position scale එහෙම තියෙනවා. එතන ඔයාලට පේන දේ rotation කියලා එකක් තියෙනවා. මේකේ දැනට බිඳුව තියෙන්නේ මේක සිලෙක්ට් කරලා ඔයාලට කොච්චර ප්‍රමාණයකින්ද rotate වෙන්න ඕනේ කියලා දෙන්න තියෙන්නේ. 100 නෙවෙයි 15ක් දුන්න ගාම ඔයාලට පේන ඇති මේ පැත්තට 15ක් rotate වෙනවා. ඊට පස්සේ ඔයා ඍණ 15ක් දුන්නොත් අනිත් පැත්තට 15ක් rotate වෙනවා. ඔයාලට අංශක 90ක් ඕන නම් මයිනස් පැත්තට මේ පැත්තට 90ක් දෙන්න පුළුවන්. නිකන් 90ක් දුන්නාම අනිත් පැත්තට. ඔයා 180ක් දුන්නාම තනිකර උඩ යට කිරු ගහනවා. ආයෙ බිඳුව දුන්නාම තිබ්බ තත්තර වෙනවා. ඔයාලට නම්බරයක් දෙන්න තු ඕන මේ ස්ලයිඩර් එක මෙහෙම උඩ ක්ලික් කරලා මෙහෙම දකුණටයි වමටයි ඇද්දාමත් ඔයාලට සාමාන්‍යයෙන් මෙහෙම ඔයාලට ඕන තරමට රොටේට් කරගන්න පුළුවන්. ඔහොම තමයි ප්‍රීමියර් ප්‍රෝ ඇතුලේ ඕනම ඉමේජ් එක නැත්නම් වීඩියෝ එකක් රොටේට් කරගන්නේ. ඔහොම මොකද ටග් ගාලා ගත්තා නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එක දෙන්න. ජය වේවා.